පූජ්‍ය අග්‍රහැර කස්සප මහානායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කොට්ටාව පොලිස් ස්ථාන දෙපතිතුමන්, ඒ වගේම මාළපල්ල ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ අපේ රටේ විශේෂම සංස්කෘතික කාර්යයක්, සංස්කෘතික උළෙලක් මේ සිංහල දෙමළ අවුරුදු උත්සවය, අවුරුදු කාලය. ඒ කාලය ඇතුලේ අපේ රටේ සියලුම පුරවැසියෝ ජාති ආගම් කුල ભેද වලින් තොරව මේ අවුරුදු උත්සවය සමරනවා. මේක ඇතුලේ අපි සමගිය, සහයෝගීතාවය, ඒ වගේම ආදරය, සෙනෙහස මේ සියල්ල එකට කැටි කරගත්ත උත්සව කාලයක් මේ අපේ සිංහල දෙමළ අවුරුදු උත්සවය. ඒකදී විශේෂ අවස්ථාවන් තමයි මේ හැම ගමකම විවිධ ප්‍රමාණයන්ගෙන් පවත්වන අවුරුදු උත්සව, ඒ වගේම ක්‍රීඩා තරඟ, ජන ක්‍රීඩා මේ සියල්ල එකට ගත්තාම මේක අපේ සංස්කෘතිය. ඉතින් අපේ රජයක් විදිහට අපේ රජයේ ආණ්ඩුවේ පළවෙනි බක්මහා උළෙලවල් තියෙන අවුරුද්ද අපි තීරණය කරා උපරිම සහයෝගය, උපරිම දායකත්වයෙන් මේ අවුරුදු සමරන්න. මොකද මේක අපේ සංස්කෘතිය නිසා, අපිටම ආවේනික සංස්කෘතිය නිසා. ඉතින් මේ තරඟ වලින් අපි බලාපොරොත්තු වෙනවා විනය, ඒ වගේම සහෝදරත්වය, ඒ වගේම ක්‍රියාශීලී බව සහ ජාතික තලයට රැගෙන යන්න පුළුවන් ක්‍රීඩකයන් බව මේ අවුරුදු උත්සව වලින් ගම් මට්ටමින් නිර්මාණය වෙනවා. ඉතින් ඒ සඳහා අපිට දිය හැකි උපරිම දායකත්වය අපි ලබා දෙනවා. ඒ වගේම මේ තරඟ සංවිධානය කරන ඒ ගම්වල ක්‍රීඩා සමාජවල ඉන්න මහත්ම මහත්මීන් එකතු වෙලා මහන්සි වෙලා මුදල් වේදම් කරලා දිවාරය නොබලා මේ සියල්ල කරනවා. ඉතින් අපි මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන බෝසත් රටක ලස්සන ජීවිතය කියන එකට මේ සංස්කෘතිකාංග, මේ සංස්කෘතික උළෙලවල් අතිශය වැදගත් වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසරවල මීට වැඩිය ඉතා උත්කර්ෂවත් අන්දමින්, ඉතා සාර්ථක අන්දමින් මේ තරඟ සහ මේ අවුරුදු කාලය සමරන්න. ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සහභාගී වන සියලු තරඟකරුවන්ට සුභාශිංසන කරමින් මම නතර වෙනවා.